කොහොමද යාළුවනේ? ඔයාලා හැම කෙනෙක්වම ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube නාලිකාවට. මම ඔයාලට අලුතෙන් වීඩියෝ එකක් අරගෙන ආවා සපරගමුව මහා සමන් දේවාලය පිළිබඳ. මුලින්ම අපි දේවාලයේ ඉතිහාස කතාව පිළිබඳව දැනගමු. යාළුවනේ, සපරගමු මහා සමන් දේවාලයේ ආරම්භය ක්‍රිස්තු වර්ෂ 13 වන සියවසේ දඹදෙණි යුගයේ දක්වා දිව යනවා. දඹදෙණියේ දෙවන පරාක්‍රමබාහු රජුගේ ප්‍රධාන අමාත්‍යවරයෙකු වූ ආර්ය කාමදේව විසින් තමයි මෙම දේවාලය ඉදි කරවලා තියෙන්නේ. රජුගේ යනින් මැණික් ගැනීම සඳහා රත්නපුරයට පැමිණි මෙම ආර්ය කාමදේව මැණික් ලැබුණොත් දෙවියන්ට දේවාලයක් කරවන බවට බාරයක් වූ බවත් බාරය ඉටුවීමෙන් පසු රජුගේ අවසරය මත මෙම දේවාලය ඉදි කරලා තියෙන බව සැලකෙනවා. මුලින්ම මෙම දේවාලය සපරගමු විහාරය නමෙන් පැවති බෞද්ධ විහාරයක් බව, පසුව ශ්‍රීපාදස්ථානයේ ගල්ුහාවක තිබී සොයාගත් බව කියන සමන්දේව ප්‍රතිමාවක් මෙහි තැන්පත් කිරීමෙන් පසු සමන් දේවාලය ලෙස ප්‍රකට වූ බව සඳහන් වෙනවා. මෙම දේවාලය ශ්‍රීපාදස්ථානයේ එහෙම නැත්නම් සමන්ත කූටේ අධිග්‍රහිත දෙවියන් විදිහට සැලකෙන සුමන සමන් දෙවියන් වෙනුවෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. කෝට්ටේ යුගයේදී විශේෂයෙන් 6 වන පරාක්‍රමබාහු රජුගේ කාලේ දේවාලය මහත් දියුණුවක් ලැබුව අතර රජු විසින් පුද පූජා සහ ගම්මර පිරුණැමූ බවට ශිලාලේඛනවල සඳහන් වෙනවා. ක්‍රිස්තු වර්ෂ 1618 දී පමණ පෘතුගීසීන් විසින් දේවාලය විනාශ කරලා මේ භූමියේ බලකොටුවක් සහ ශාන්ත සැල්ලදෝර නමින් පල්ලියක් ඉදි කරලා තියෙනවා. පසුව සීතාවක දෙවන රාජසිංහ රජුගේ අනේ පෘතුගීසී බලකොටු සහ පල්ලි විනාශ කර දාලා දේවාලය නැවත ඉදි කරවලා තියෙනවා. වර්තමානයේ දක්නට ලැබෙන දේවාලයේ මූලික ලක්ෂණ මේ රජුගේ කාලයේ නිර්මාණය වූ බව සැලකෙනවා. සමහර ඉතිහාසඥයින් පවසන්නේ වර්තමාන දේවාලය කීර්තිසී රාජසිංහ රජුගේ කාලේ ප්‍රතිසංස්කරණය කළ බව. සිංහල සෙබළෙකු පාගාගෙන සිටින පෘතුගීසී සෙබළෙකු නිර්මාණය කරන ගල් කැටයමක් වැනි දෙයක් තවමත් දේවාලයේ ආශ්‍රිතව දැක ගන්න පුළුවන්. දේවාලයේ පිහිටීම ගත්තොත් රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයේ රත්නපුර නගරයේ ඉඳලා කිලෝමීටර 3ක් පමණ දුරින් කළුගඟ අසබඩ උස්බිමක තමයි මෙම දේවාලය පිහිටලා තියෙන්නේ. වර්තමාන දේවාලය ප්‍රධාන වශයෙන් කන්ද උඩරට ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ පෙන්눔 කරනවා. එය මහනුවර දළදා මාලිගාවට පසු දෙවන විශාලතම උඩරට ගොඩනැගිලි සංකීර්ණ විදිහට සැලකෙනවා. දේවාල සංකීර්ණයේ ප්‍රධාන වශයෙන් සුදුහුණු ගල් ආලේපිත මළු සහ උළු සෙවිලි කර වහල වලින් සමන්විත වෙනවා. දේවාල භූමිය ප්‍රධාන වේදිකා දෙකකින් සමන්විත වන අතර පහළ වේදිකාවට නැගෙනහිර හා දකුණු දොරටු දෙකකින් පිවිසෙන්න පුළුවන්. නැගෙනහිර දෙසින් පියගැට පෙළින් ඉහළ වේදිකාවට යන්න පුළුවන්. මෙම දේවාලය ප්‍රධාන දේවාලය සහ මාලිගය විදිහට කොටස් දෙකකට බෙදෙනවා. සමන් දෙවියන් වෙනුවෙන් වෙන් කරලා තියෙන තෙමහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදි කර ඇති ප්‍රධාන අභය භූමිය මාලිගය ලෙස හැඳින්වෙනවා. දුර සිට බලන විට මෙය දාගැබක හැඩයක් ගන්නා බවද කියනු ලබනවා. සමන් දෙවියන්ගේ දේව රූපය මෙහි තැන්පත් කරලා තියෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනි දෙයක් තියෙනවා යාළුවනේ. මේ දේවාලයේ සමන් දෙවියන් වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන කුටිය ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගත කිරීම තහනම්. ඉතින් මම එහි ඡායාරූප සහ වීඩියෝ ගත්තේ නැහැ. මම ඔයාලටත් මතක් කරනවා ඔයාලා දේවාලයට යනවා නම් එහි නීති රීති හරියට පිළිපදින්න, නීති රීති වලට කරු කරන්න සහ සංවරව හැසිරීමට මතක තබා ගන්න. දිග්ගේ නැතහොත් නැටුම් මඩුව ප්‍රධාන දේවාලයේ ඉදිරියෙන් ඇති කුළුණු සහිත විවෘත ශාලාව තමයි දිග්ගේ නැතහොත් නැටුම් මඩුව විදියට හඳුන්වන්නේ. මෙය හේවිසි හා නැටුම් සඳහා භාවිතා කරන අතර එහි දෙපස ඇති අර්ධ උස බිත්ති වලින් දෙපස ඇති අනෙකුත් සිද්ධාස්ථාන වෙත පිවිසෙන්න පුළුවන්. සමන් දේවාලය බුදුන් වහන්සේට මුල් තැන දෙන එකම දේවාල අතරින් එකක් වන අතර එහි පැරණි සිතුවම් වලින් සමන්විත බුද්ධ මන්දිරයක්ද පිහිටලා තියෙනවා. ප්‍රධාන දේවාල භූමියේ පත්තින දෙවියන් වෙනුවෙන් වෙන් කර අතුරු දේවාලයක්ද පිහිටලා තියෙනවා. දේවාල පරිශ්‍රයේ ඉතා පැරණි බෝධි වෘක්ෂයක්ද පිහිටලා තියෙනවා.
දේවාලයේ ඓතිහාසික සහ අද්විතීය අංග පිළිබඳව කතා කළොත් පැලවෙන ගලින් එක් විශේෂත්වයක්. සමන් දේවාලය ආශ්‍රිතව ඇති අద్භූත වස්තුවක් විදියට සැලකෙන මෙම පැලවෙන ගල ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. මෙම ගලෙහි ශාකයක් පැලවී තිබීම සමන් දෙවිඳුන් ජීවමානව වැඩ සිටින බවට සාක්ෂියක් ලෙස බැතිමතුන් සලකනවා. එය වර්තමානයේ වීදුරු කුටියක තැන්පත් කරලා තියෙනවා. සමහර වාර්තාවල සඳහන් වන්නේ මේ දේවාලේ ලොව කුඩාම කාලතුවක්කුවක් තියෙනවා කියලා. වත්පිළිවෙත් සහ උත්සව මෙම දේවාලයේ තවත් විශේෂ අංගයක්. සමන් දෙවියන් වෙනුවෙන් දිනපතා අලුයම 4:00 පහත් අතර පවත්වන අලුයම් දුරේ තේවාව ඇතුළු දිනකට 6 වතාවක් පමණ පවත්වන චාරිත්‍රානුකූල පූජාවන් තියෙනවා. මේවා බෞද්ධ ආගමික පසුබිමත් තුළ සිදු වෙනවා. වාර්ෂික ඇසළ පෙරහැර අගෝස්තු සැප්තැම්බර් මාසවලදී දින 15ක් පුරා කුඹල් පෙරහැර දින 5කුත් වීදි පෙරහැර දින 5කුත් රන්දෝරි පෙරහැර දින 5කුත් විදිහට ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙනවා. මෙහි සුවිශේෂීත්වයක් වන්නේ පෙරහැරේ දළදා පෙරහැරක් ලෙසද අංගයක් ඇතුළත් වීම. ඒ වගේම සමන් දෙවියන් සංකේතවත් කරන ඊතලයට ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙනවා. මෙම පෙරහැරේ තවත් විශේෂ අංගයක් වන්නේ මහ බබා කෝලම. ඉතින් යාළුවනේ මගේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. අදට වීඩියෝ එකෙන් සමුගන්නවා. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැම කෙනෙක්ටම සුබ දවසක්.